පැමිණෙනවා මෑණියනි. අශෝක මේ කොමක් වේද ඔබට? ඔබට අලස බව කෙදිනක සිට ඇති වූරේද? පොන්න කුටිය පියමුල් වී ගොසිනේ අශෝක. ඔබේ විවාහය සිදුවීමට යනුවේ දැන් අශෝක. කෙදින වටහා ගන්නද ඔබේ දායිත්වයන්? මේ දශාවේ රැඳෙනම් ඔබගේ අනාගත පත්නිය කුමක් සිතනු ඇතද ඔබගෙන? අත ඔබේ කළ දේ අශෝක ඉන් මට බොහෝ දුක් ඇතුවා. ආඝාත කරලුවා ඔබ අද දිනම. ගෘහයට සපස් ආගන්තුකට අවමාන කරනුත ඔබ ඇයට මොනව අගෞරව කළේ? එසේ ඔබේ මාපියන්ටද අගෞරව කළා. කිසිත් මට වැටහුන්නේ නැහැ මනුවේ. එසේ කුමක් දිස්විත ඔබට ඇය තුල? ඔබ ඇයට තරම් විරුද්ධ වීමක් කළේ? එක් සුශීලී යුවතියක් තුළ යම් ගුණද රැඳුනේ ඒ සෑම වේ ඇය තුළ. බොහෝ යහපත් වේ ඇය. හැරත් ඔබට කිසිත් අමතක කරලු නොහැකි. ඒ රාත්‍රියේ ඇය අපට බෝජල පිරිනැමුවා. කතරම් කරුණ දැක්වීද ඇය අප කෙරෙහි? මෑණියනි, ඔබට නම් සදා සර්වලෝම අනිගිසේ හැඟෙයි මෑණියනි. සම යහපත්සේ හැඟෙන්නේ ඔබට. මට වරින් වර ප්‍රකට වනුයේ ඒ කුමරිය මදක් විචිත්‍රයිසේ. අතම් කල හැඟෙන්නේ එය බිහිරී කියා. මෑණියනි, කුමක් වේද? මෑණියනි, බොහෝ කාර්ය කළ යුතුයි මා. ඔබ පිටවන්න. විචිත්‍ර ඇය නොවේ, විචිත්‍ර ඔබ වේ. මේකල සෑමදෙස සන්දේහී දෘෂ්ටියෙන් දක්වන්නේ ඔබ. සංකාශීලී විල්සයි ඔබගේ ස්වභාවය. නැහැ මෑණියනි, එසේ නොමැති. මේ යුගයේ යුවතය නෙවෙයි මෑණියනි. පවසුනේ කිසිවක්, කරනුවේ කිසිවක්, අවශ්‍ය යම් කිසිවක්, දක්වන්නේ යම් කිසිවක්. හැරත් මට නම් ඒ යුවතිය බොහෝ කූට මුලාකාරියක්සේ දිස්වන්නේ මෑණියනි. මෑණියනි, ඇය විතා මැනවින් නොම දැනම නොම වටහාම ඇය පිළිබඳ එසේ නොනැසී සිටිවිලි. ඔබට ශෝභාව නැහැ වනුයේ අශෝක. ඔබේ පියාණන්ගේ හා මගේ මෙයයි සිතෙන් ගිය එක් සුශීල කුමරියක ඔබේ විවාහය වීම. තම දායිත්වෙන් මනසේ වටහාක මගේ පුත්‍රවතුගේ සැනසුමට ඔබේ උඩඟු බව, දැඩි බව, ක්‍රෝධය කිසිදු බාධාවක් නොවීම අවශ්‍යයි. වැටහුණේද? මුසාවාදියා මා කෙදින මුසා පැවසීද ඔබට? පවසනු මා කෙදින පැවසීද මුසා? මේද ශිෂ්ටතාව ඔබගේ. මා දැන් මෑණියන් වෙතින් ඔබ සුරකියා. මට කෘතවේදය ප්‍රකට කිරීමේ ස්ථානයේ ඔබ මට උරුණ වස්තු දුන්නේද? දබර කරන්නේද මා සමග? සත්‍ය පැවසුවේ මා. ඔබ සවම සම්මුඛයේ අහිංසකසේ හැසිරෙන්නේ. ඔබගේ මේ ස්වරූපය හුදෙක් මා දුටුවේ දැන්. වරක උරුණ කරවාලා ඊට පස්සෙම මට ආරෝපණම් වාලා. ඔබ සැබෑසේ අසංවේදනශීලී වේ. ඡණ්ඩම වෙයි ඔබ. මා ඡණ්ඩ නම් ඔබ දීට දෙවෙන්න නොමැති. නිසිය පැවසුවේ. ඔබ දේ කරුණ ස්මරණේ රඳවන. මා දීට දෙවෙන්න නොමැති. ක්ෂමා කරලන්න රාජකුමරියනි. දෝෂයෙන් ඔබ මේ කොටියට පැමිණ සිටිනුයේ. මේ කොටිය ඔබගේ නොවේ. හා දෝෂයක් සිදු වූයේ. අයන්නේ කමක් නරමණියේද? තපරේද ප්‍රේමේ නිදන්වයි. තපර කරමින් හෝ වේවා මොන්ගේ හෘදයේ ප්‍රේමේ යලි විකස වීම සිදු වේවි. මේ කාර්යයන් දාසදාසීන් ගෙන අවශ්‍යතාව වී නම් ඔවුන්ට පවසනු හැකිනේ.
නොවැටහි මේ විධිවිධාන කවුරුන්ගේද? ආගන්තුක සත්කාර නොකරේ මා සුළුසුළු කරුණු උදෙසා දන්නන්ට කිඹද කෂ්ට ලබා දෙනුයේ. මා මේ සිටින් මාසිතුවේ එනමුත් මට වැටෙනසේ ඔබ තුජිතේ පවසනුයේ. සිටින්න. කිමද? මා ඔබට කිසි තිරණී පුතුණු අවසි. මට පැවසීමේ නිම කරන ලෙස ස්වර්ණ හොයන් ගෙත්තම් කළේ මාමය. අපගේ පරම්පරාවේ අපගේ කුලේ විශ්වාසයයි මෙය. ඔවුන්ගේ නව කාර්යන්හිදී ශුභතාවේ ප්‍රදානය කරලනුයයි. මෑණියන් මට පවසා සිටියේ මට සැම සම්මුඛයේ ඔබට මේ දෙනසේ. එනමුත් මට එසේ නැ කරලා නොහැකි. මේ ඔබ දෙසා වේ. ස්වීකාර කරන්න. මට සහයවීමෙහි අවශ්‍යතාවයයි මට. ඔබගෙන් මේ වස්ත්‍රය ලැබීමෙන් සුඛයේ අනුභූතිය වෙයි දැන් මට. නික්මෙන්න. අවසන් සීමාව දික්මක සවසන්. තවද නැහැ ඉවසනු හැකි මට. ඔහුට මා ගැන චින්තාව නොවනු නම් මටද ඔහු ගැන චින්තාව නොමවීමයි අවසි. ඔබ ව්‍යර්ථව ක්‍රෝධිත වනුයේ මිසේ. අවශ්‍යයෙන් මුලා වූයේ ඔබට. වැටහීමේදී දෝෂ වේ හැඩයි. හා. එක් කරුණ වැටහීමේදී අවශ්‍යයෙන් දෝෂය කරනුයේ මා. බාලවියේදී එසේ අශෝකහට පාටලිපුත්‍රයේදී වූ සිද්ධිය එය ඔහු දෙසා මහත් වැදගත් වේ. එය ඔහුට ස්මරණ වේ. කරුණ මා ගැන වනුයේද ඔහුට මා අමතක වී යයි. විශ්මිත වී යනු ඇති මා ඔහුගේ ස්මෘතිය. මෙතෙක් ඔහු හැඳුනු නෑ කලේ මා. එපමණ නොවේ ඔහුගෙන් කිසි සංකේතයක්ද නැහැදුටුවේ. හැරත් ඔහු දුර්ව්‍යවහාර කළා මා සමග. කිමදේ අල්පද මා උදෙසා ඔහු අවමානිත කළා සැම සම්මුඛයේ. ශත්‍රුතාව පිරි ව්‍යවහාර කළා මා සමග. සභාවේ සැම සම්මුඛයේ මට විරුද්ධව නැගී සිටියා ඔහු. කුමක් පැවසීද ඔහු? මා මුලාකාරය. මා කොහේ හෝ රජකුමරියක් නොවේ. කිම මා ඔහුට මෙහෙර සෙදිස්වලද? ඔහුට මගේ මුවින් එතරම් ගැටලු රැසක් නම් මා ඔහුට මගේ මුව කිසිදා නැහැ දක්වන්නේ. කිසිදා නැහැ. ඔබට ඔහු නැතුව කෙසේ රැඳුණු හැකි වේද? එතරම් වර්ෂයන් ඔහු අමුවීමේ ආශාවෙන් කෙසේ දිවි ගෙවීද? ඒ ඔබට නැහැ වැටහුණේ දේවී. ඔබට නැහැ වැටහුණේ කතරම් අසීරුද? ඔහුගේ තරම් සමීපේ රැඳෙමිනුව ඔහුගෙන් දුරස්ව සිටීම එසේම ඔහුගේ වැනි ව්‍යවහාර අසහනීය වේද? ඔබ කිසිදා සිතුවේද? දැනගන්නට ප්‍රයත්න කළේද? ඔහු ඔබට එසේ කිමද කරන්නේ කියා? අන්නේ කුමරියන් හා කතිකා හෝ නැහැ කරන්නේ. කිසිත් හෝ කරුණක් වේවිනේ. හා උචිතේ පවසනුයේ ඔබ. අශෝක කිසිදා අනුචිත නැහැ කරුණේ. ඔහු යම් කාර්යද කරලුණේ. එහි පසුපස කරුණක් වනු ඇති. මා මෙහි රැඳෙමින් ඒ කරුණ සිතමින් සිටිනුද? කිම අශෝක සිය හෘදයේ බස නොපවසනුයේ. ඔහු අපේක්ෂා කරයි ශ්‍රී නොහුගේ සිත වටහා ගනුයේ. කිමද අශෝකගේ හෘදය තරම් කටෝර වනුයේ. කිමද අශෝකට මගේ භාවයන් වැටහුම් නොකළ හැකි. කිමද ඔහු සිය මනසේ කරුණ ප්‍රකට නොකරනුයේ. අශෝකට හැඟෙනුයේද? ඔහු මාහට දුර්ව්‍යවහාර කරනුද එසෙව්ව මා ඔහු පසුපස පැමිණියේ. ඔහු සැබවින්ම මා නැහැ හඳුනනුයේ. ඔහු රාජකුමාරයෙක්. මාද කාලින්ගේ රාජකුමාරිකාව. මා යම් නිර්ණයද කරලුයේ අදිටනද කළේ. ඒ මත මා ස්ථිරව රැඳෙනු ඇති. මා නිර්ණයක් ගත් වෙයි දැන්. මා මෙදෙසින් දුරකට නික්මෙනු ඇති. අශෝක පසුපස කිසිදා නැහැ යනුවේ මා. කිසිදා නැහැ. මගේ වදන් අසන්න මත. අශෝක කොහෙ නික්මෙනුවේද? ඔබ කොහෙද දිව යනුවේ?
සැබවින්ම රාධා විලසමයි. ක්‍රිෂ්ණා දුටසැනි ඔහුගේ පසුපස දිව යනු ඇති. ඔබට අශෝක හැරදා කිස්ථා යා නොහැකි. ඔබගේ ප්‍රේමය ඔබට ඔහුගෙන් දුරක යාමට අනුමැතිය නොදේවි කිසිදා. සිටියනේ කොහෙනික්ම ගියේද? මේ ක්ෂේත්‍රයේ බදු රැස් කිරීමේ භාරය ඒ ආබාධිත උත්තර මතයි. මේ දැක්කන ක්ෂේත්‍රයේ දක්ෂින්ගේ මේ ඔබට දිස්වන භාග්‍ය අශෝක. එයයි සංග්‍රහිත කේන්ද්‍රය. මෙතෙක්ම අප සතුව හුදෙක් එක්මාත්‍ර සාධකය වෙයි. ඒ ආබාධිත උත්තර. මගේ ගුප්තචරය නොහුගෙන විපරමේනිය ලිවි අශෝක. නමුත් මෙතෙක්ම ඔවුන්ට කිසි සඵලතාව ප්‍රාප්ත නැහැ වූයේ. ආචාර්ය උත්තර උදෙසාය සම්භව නොමැති හෝ අධික සමිතික සංග සිටීම. මට අනුමානසේ හැඟේ හෝ විගසින් ග්‍රහණය වේවි කියා. ඔබේ සන්දේහය අනුචිත